සිංහෙක් වගේ හිටපු මර්වින් සිල්වත් බලු වෙයි. ඉස්සර බෙහෙත් ගන්න සිංගප්පූරු රෝහලට ගිය රජෙක් වගේ සිටි මර්වින් සිල්වා රාගම රෝහලෙන් බෙහෙත් ගන්න යයි. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවකුත් එළියට. අයථා මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට බෙහෙත් ගැනීමට ගිය වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසරනවා. එහිදී ඔහු විසින් සිටින අසරණභාවය දුටුවම හිතට දැනෙන දේවල් නම් අපමණයි. ඉස්සර ලොකු රෝහල් වලින් බෙහෙත් ගන්න ගිය මර්වින් සිල්වලා මෙලෙස රජයේ රෝහලකට යන්න වේවි කියලා හීනකින්වත් හිතන් නැතුව ඇති. ඉස්සර රාජ්‍ය සේවකීන් ගස් බැදලා ඔවුන්ට වත දුන්නා. මහජනතාව බය කරන් සිංහෙක් වගේ සිටි මර්වින් සිල්වාහට කර්මය පරිසම් දෙමින් පවතී. ඇත්තටම නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක වීම මාලිමා ආණ්ඩුව නිසා සිදු වූ දෙයක් වන අතර පෙර ආණ්ඩු තිබුණේ නම් හිරේට යාමට නියමිත කෙහෙලිය රඹුක් ඇල්ල වසර 20ක හිර දඩුවමක් නියම වී සිටින මහින්දානන්දලා සහ ඉදිරියේදී දඩුවම් ලැබීමට නියමිත කට්ටිය තවමත් නිදැල්ලේ නොවේද? මර්වින් සිල්වාහට අත් වී ඇති ඉරණම ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.